විශාල හයිඩ්‍රොලික් පද්ධතිවල තියෙන විශාල හයිඩ්‍රොලික් සිලින්ඩර් පොම්පයක ආධාරයක් නැතුව ස්වයංක්‍රීයවම ඔයිල් පුරවන ප්‍රී ෆිලිම් ක්‍රියාවලිය. ප්‍රෙස් යන්ත්‍රවල තියෙන අතිවිශාල සිලින්ඩර් ගුරුත්වාකර්ෂණ බලය සහ රික්තක බලය යොදාගෙන ස්වයංක්‍රීයවම ඔයිල් පුරවන ක්‍රමය තමයි ප්‍රී ෆිලිං කියලා හඳුන්වන්නේ. මෙහිදී සිදු කරන්නේ මූවින් බෙඩ් එකට සම්බන්ධ කරන කුඩා සයිඩ් සිලින්ඩර් දෙකක් මගින් මූවින් බෙඩ් එක සමග විශාල මේන් සිලින්ඩර් එකද උස් පහත් කරනවා. එහිදී මේන් සිලින්ඩර් එක පහත් වෙන විට ඇතිවන රික්තක බලයක් උපයෝගී කරගෙන ටැංකියේ තියෙන ඔයිල් ස්වයංක්‍රීයවම පුරවන ක්‍රියාවලිය තමයි අපි මෙහිදී ප්‍රී ෆිලිං ක්‍රමය කියලා හඳුන්වන්නේ. අපි එම ක්‍රියාවලිය පරිපත සටහන් සමගින්ම කතා කරමු. දැන් ඔබට දැක ගන්න පුළුවන් මේ ප්‍රෙස් යන්ත්‍රයක භාවිතා කරන මූවින් බෙඩ් එක. ඒ මූවින් බෙඩ් එකට තමයි මේ අපේ සයිඩ් සිලින්ඩර් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම අපේ මේන් සිලින්ඩර් එකත් ඒ මූවින් බෙඩ් එකට සම්බන්ධ කරලා තියෙනවා. අපි මුලින්ම සම්බන්ධ කරන්නේ ප්‍රධාන සිලින්ඩරයට ඔයිල් සපයන ඔයිල් ටැංකියේ සංකේතය. ඒ ඉහළින් අපි දක්වලා තියෙනවා. ඊළඟට ටැංකියෙන් ඔයිල් ඇදිලා එන මාර්ගයට සම්බන්ධ කරලා තියෙන චෙක් වෑල් එකක් දක්වලා තියෙනවා. ඊළඟට අපේ සයිඩ් සිලින්ඩර් යට මාර්ග දෙක එකතු කරලා එක මාර්ගයක් හැටියටත් ඉහළ මාර්ග දෙක එකතු කරලා තවත් මාර්ගයක් හැටියටත් අග්‍ර දෙකක් එළියට ලබාගෙන තියෙනවා. ඉන් අනතුරුව සිලින්ඩර් ඉහළට ඔසවන මාර්ගයෙන් පයිලට් ලයින් එකක් අපේ මේ චෙක් වෑල් එකට ලබා දෙනවා. අපේ ප්‍රෙස් යන්ත්‍රය එසවෙන විට මේන් සිලින්ඩර් එකේ තියෙන ඔයිල් ටැංකියට ගමන් කිරීමට මේ චෙක් වෑල් එක අරින්න තමයි මේ පයිලට් ලයින් එක අපි සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දැන් ප්‍රෙස් යන්ත්‍රය පහත් කිරීමට ඔයිල් ලබා දෙනවා. ඔබට මේ මාර්ගය රතු පාට වීමෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔබට නිල් පාටින් ඔයිල් පිට වෙන මාර්ගත් බලා ගන්න පුළුවන්. දැන් ඔබට සිලින්ඩර් පහත් වෙනවා බලා ගන්න පුළුවන්. මෙහිදී සිදු වුණේ සයිඩ් සිලින්ඩර් වලින් මේ මේන් රෑම් එකේ තියෙන පිස්ටන් එක පහළට ඇදගෙන ඒම නිසා සිලින්ඩරයේ ඇතුලේ රික්තකයක් නිර්මාණය වෙනවා. එම රික්තකය නිසා මේ චෙක් වෑල් එක අරගෙන ඉහළින් තියෙන ඔයිල් ටැංකියේ තියෙන ඔයිල් ඇදිලා ඇවිත් තමයි මේ මේන් සිලින්ඩර් එකේ ඔයිල් පිරවුනේ. දැන් අපිට තියෙන්නේ සිලින්ඩර් ඉහළට ඔසවන්න. ඉහළට ඔසවන්න අපි සයිඩ් සිලින්ඩර් වල පහළට තමයි ඔයිල් ලබා දෙන්නේ. එවිට ඉහළ මාර්ගයෙන් ඔයිල් පිටවීමට ලක් වෙනවා. දැන් ඔබට බලා ගන්න පුළුවන් සිලින්ඩර් එසවෙන ආකාරය. එසවීමෙන් අනතුරුව පීඩනයට ලක් වෙනවා. එසවීමේදී මේ මේන් සිලින්ඩර් එකේ තියෙන ඔයිල් පිට වුණොත් පමණයි මේ සිලින්ඩර් එසවෙන්නේ. මෙහිදී ඔයිල් පිටවීමට මෙම චෙක් වෑල් එක විවෘත කරගන්න ඕන. එය විවෘත කර ගැනීමට මේ පයිලට් මාර්ගයේ තියෙන ඔයිල් පීඩනය උපයෝගී කරගෙන තමයි චෙක් වෑල් එක ඇරිලා සිලින්ඩරයේ ඔයිල් ටැංකියට ගමන් කරේ. මේ විස්තර වෙන්නේ සිලින්ඩරයේ ඔයිල් පිරවුණු ආකාරයේ විස්තරයක්. සයිඩ් සිලින්ඩර් මගින් වේගයෙන් පහළට එන රෑම් එක තුල ඇතිවන රික්තකය නිසා ප්‍රී ෆිලින් වෑල් එක හරහා ප්‍රධාන සිලින්ඩරයට ඔයිල් පිරවීම තමයි පහත් වීමේදී සිදු වුනේ. මේ තියෙන්නේ මම පෙර නිර්මාණය කළ ඔබට පැහැදිලි කරපු පරිපත කොටස. අපි ඒට අනෙක් පරිපත සටහනක් දැන් එකතු කරලා තියෙන්නේ. අපි මේ පරිපතේ එක පොම්පයයි පිහිටුවලා තියෙන්නේ. ඒ වගේම මේන් රිලීෆ් වෑල් එක අපි යොදලා තියෙන්නේ සොලනොයිඩ් ඔපරේටඩ් රිලීෆ් වෑල් එක. ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල් එකේ මිඩල් පොසිෂන් එක AB ටැංක් P ක්ලෝස් ලෙස තමයි සඳහන් වෙන්නේ. අපි මෙතන යොදලා තියෙන්නේ අප් ලයින් එකේ රිලීෆ් වෑල් එක. අපි ඊට අමතරව යොදා ගන්නවා තවත් සුවිශේෂී වෑල් එකක්. ඒ තමයි කවුන්ටර් බැලන්සිං වෑල් එක. මේ ඔබට බලා ගන්න පුළුවන් කවුන්ටර් බැලන්සිං වෑල් එක යොදාගෙන තියෙන ආකාරය. අපි මේ කවුන්ටර් බැලන්සිං වෑල් එක ගැන වෙනම පාඩමකින් කතා කරා. ඒ වගේම සිලින්ඩර් පහත් වීමෙන් අනතුරුව මේ මේන් සිලින්ඩරයේද පීඩනයට ලක් කරන්න ඕන. මේ මේන් සිලින්ඩරෙන් තමයි සම්පූර්ණ බලය ලබා දෙන්නේ. මේ තමයි තියෙන්නේ සයිඩ් සිලින්ඩර් පහත් කරන ලයින් එක. ඒ ලයින් එකම අපි මේන් සිලින්ඩර් එකටත් ලබා දීලා තියෙනවා. එහිදී සයිඩ් සිලින්ඩර් පීඩනයට ලක් වීමේදී මේන් සිලින්ඩරයේද පීඩනයට ලක් වෙනවා. හැබැයි මෙතන යම්කිසි දෝෂයක් සිදු වෙන්න පුළුවන්. ඒ තමයි අපි ප්‍රෙස් එක පහත් කරන අවස්ථාවේදී මේ සයිඩ් සිලින්ඩර් වලට පොම්පෙන් ලැබෙන සම්පූර්ණ ඔයිල් ෆ්ලෝ එක ලැබෙන්නේ නැහැ. ඇයි? ඒ එන ඔයිල් මේ මේන් සිලින්ඩරයටත් ගමන් කරන නිසා. එම නිසා මේ ඔයිල් සම්පූර්ණයෙන්ම සයිඩ් සිලින්ඩර් වලට ලබා දීමට අපි මෙතෙන්ට තවත් වෑල් එකක් යොදා ගන්නවා. ඒ තමයි ප්‍රෙෂර් රිඩියුසිං වෑල් එක. මේ තියෙන්නේ ඒ ප්‍රෙෂර් රිඩියුසිං වෑල් එක. මේ වෑල් එක යොදා ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රෙස් එක පහත් වෙන කාලය තුරාවට මේ මාර්ගයෙන් පැමිණෙන ඔයිල් මේන් සිලින්ඩර් එකට ගමන් කරන එක වැළැක්වීමටයි. මෙහිදී අපි මේ ප්‍රෙෂර් රිඩියුසිං වෑල් එක ඇඩ්ජස්ට් කරන්නේ ප්‍රෙස් එක පහත් වෙන්න. උවමනා කරන පීඩනයට වැඩි පීඩනයකට. එම ඇඩ්ජස්ට් කරලා තියෙන පීඩනයට වැඩි පීඩනයක් මාර්ගයෙන් පැමිණුණාට පස්සේ මේ පේන පයිලට් ලයින් එකෙන් පැමිණෙන මේ ඔයිල් වලින් මේ ඊතලය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වීමත් සමගම මේ ප්‍රෙෂර් රිඩියුසිං වෑල් එක හරහා ප්‍රධාන සිලින්ඩරයට ඔයිල් ගමන් කරනවා. අපි එය ඉදිරියේදී හොඳටම පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම මේ ප්‍රෙෂර් රිඩියුසිං වෑල් වල පයිලට් ඔපරේටඩ් ටැංක් ලයින් එකකුත් තියෙනවා. මේ ටැංක් ලයින් එක තමයි මේ හඳුන්වලා තියෙන්නේ.
මෙහිදී අවසානයේදී සිදුවන්නේ සයිඩ් සිලින්ඩර් දෙකත් මේන් සිලින්ඩරයත් තුනම එකම ආකාරයෙන් පීඩනයට ලක්වීමයි. අපි දැන් බලමු පරිපථයේ වැඩ කරන ආකාරය. ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්ව් එක ක්‍රියාත්මක වුණා. දැන් තැඹිලි පාට වෙලා තියෙන්නේ සයිඩ් සිලින්ඩර් පහත් කරන ලයින් එක. මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් ප්‍රෙෂර් රිඩියුසිං වෑල්ව් එකේ ඉහළ කෙරවල පමණයි තැඹිලි පාට වෙලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ මේ ප්‍රෙෂර් රිඩියුසිං වෑල්ව් එකෙන් අපි පීඩනය වැඩි කරලා තියෙන්නේ පහළට ගමන් කරන්න බැරි වෙන්න. අපි සිලින්ඩර් වලින් පිට වෙන ඔයිල් මාර්ග නිල් පාටින් දක්වනවා. මෙහිදී කවුන්ටර් බැලන්සිං වෑල්ව් එකේ මේ පහළ මාර්ගය පමණයි නිල් පාට උනේ. එතනින් එහාට ඔයිල් ගමන් කරන්න නම් අපි ඇඩ්ජස්ට් කරලා තියෙන පීඩනයට වැඩි පීඩනයක් ලැබෙන්න ඕන. මේ විදිහටම දිගටම ඔයිල් සයිඩ් සිලින්ඩර් වලට ලබා දීමේදී පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වීම නිසා මේ සයිඩ් සිලින්ඩර් පහළට තල්ලු වෙනවා. ඒ තල්ලු වීමේදී පහළ මාර්ගයේ ඔයිල් පීඩනයට ලක් වෙනවා. එම පීඩනය අපි කවුන්ටර් බැලන්සිං වෑල්ව් එකේ ඇඩ්ජස්ට් කරලා තියෙන පීඩනයට වැඩි වුණාට පස්සේ ඒ වෑල්ව් එක ඇරිලා ඔයිල් සිලින්ඩර් වලින් පිට වෙලා යනවා. දැන් ඔබට සිලින්ඩර් පහත් වෙන ආකාරය බලා ගන්න පුළුවන්. දැන් සිලින්ඩර් පහත් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ පීඩනයට ලක් කරන්න. දැන් මේන් සිලින්ඩරේට පීඩනයට ලක්වීමට ඔයිල් ලබා දීම සඳහා මේ ප්‍රෙෂර් රිඩියුසිං වෑල්ව් එක ක්‍රියාත්මක වෙන්න ඕන. අපි බලමු ප්‍රෙෂර් රිඩියුසිං වෑල්ව් එක ක්‍රියාත්මක වෙලා මේන් සිලින්ඩරේට ඔයිල් ලබා දෙන ආකාරය. දැන් රිඩියුසිං වෑල්ව් එක ක්‍රියාත්මක වුණා. දැන් ප්‍රධාන සිලින්ඩරය තද රතු පාටෙන් පෙන්වන්නේ පීඩනය වැඩි වුණා කියන එකයි. දැන් ඔබට බලා ගන්න පුළුවන් සයිඩ් සිලින්ඩර් දෙක සමග මේන් සිලින්ඩරය පීඩනයට ලක් වෙලා තියෙන ආකාරය. අපි ඉස්සෙල්ලා පාඩම් වලදී කතා කරා මේ වගේ විශාල ප්‍රෙස් යන්ත්‍රවල ප්‍රෙස් එක පහත් වෙන අවසාන මොහොත පීඩනය පාලනය කරන්න ඕන කියලා. අපි ඒ පරිපථ සටහනත් මෙහිදී ඔබට සඳහන් කරලා පෙන්නනවා. මේ පෙන්නන්නේ ඒ රතු පාට කොටුව ඇතුලේ ඒ පීඩනය පාලනය කරන කොටස. ඒ වගේම පීඩනය නිදහස් කරන වෙලාවට ජර්ක් එක නැති වෙන්න සහ ප්‍රෙස් යන්ත්‍රයේ තියෙන ආරක්ෂාවට ප්‍රෙෂර් රිලීස් කරන ක්‍රමවේදයකුත් කියලා දුන්නා. මේ පහලින් පෙන්නලා තියෙන්නේ ඒ ප්‍රෙෂර් රිලීස් කරන ක්‍රමවේදය. එහෙනම් අද අපි පාඩමෙන් කතා කරේ ස්වයංක්‍රීයවම ඔයිල් පුරවන ක්‍රියාවලියක් ගැන. ප්‍රී-ෆිලිං ක්‍රියාවලිය. එහෙමනම් මේ පාඩමෙත් ඔබට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ පාඩම හොඳ නම් ලයික් එකකුත් දාන්න. මේ වගේ පාඩම් ඉගෙන ගන්න කැමති කට්ටියන්ට මේ පාඩම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබ අපගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න.